හෙලෝ ගයිස් ඔන්න ඉතින් අපි ආයෙත් වේල්ස් යනවා. ඉතින් මේ පාර අපි යන්නේ සවුත් වේල්ස් වලට. ඔයාලට මතකද මීට කලිනුත් අපි වේල්ස් වලට ගියා. ඒ ගියෙත් සවුත් වේල්ස් වලට. අර එංගලන්තේ කතරගම දේවාලයක් එහෙම දාලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් මම දැන් උඩ මේ ප්ලේ කරන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි අද යන්නේ වේල්ස් වල ලස්සන බීච් එකක් බලන්න. මොකද වේල්ස් කිව්වට පස්සේ ඉතින් බීච් තමයි එක්සත් රාජධානයට අයිති වෙනම රටක් තමයි වේල්ස් කියල කියන්නේ. ඉතින් අද අපි බලමු සවුත් වේල්ස් වල අපි මොනවද මේ කරන්න යන්න කියලා. වෙනද වගේ මලට මතක් කරනවා අපේ ට්‍රවල් ඩ්‍රයිවරි YouTube channel එක ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ තමයි වෙලාව සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි අපේ Facebook page එක follow කරලා නැති අය ඉන්නවා නම් මේ තමයි වෙලාව අපේ ට්‍රවල් ඩ්‍රයිවරි Facebook page එකත් ෆලෝ කරන්න. එහෙමනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු සවුත් වේල්ස් වල අපි ගියපු සුන්දර චාරිකාව බලන්න. ඉතින් එදා මෝර්නින් ෂිෆ්ට් එකක් අපිට තිබ්බේ. ඉතින් මෝර්නින් ෂිෆ්ට් එක ඉවර වෙලා අපි නොටින්හෑම් වලින් පිටත් වෙනකොටම ටිකක් හවස් වුණා. ඉතින් අද රස්නේ දවසක් සෙල්සියස් 25යි උෂ්ණත්වය. ඉතින් කොහොම හරි මේ ගමන අපි යන්න පටන් අරගෙන අපිට නොටින්හෑම් වලින් එළියට යන්න ඕනෙත් නෑ. අපේ කපල් ඉන් ඉංග්ලන්ඩ් Facebook page එක කරන සජිත් මහත්තයාට බඩගින්නක් ආවා. ඉතින් අයියෝ ඒකෙත් හැටි එන කණ්ඩ බයයි උග්‍රහරි ඉර වුණොත් එහෙම. ඉතින් කෑම කාලේ ඉවර වෙලා අපි ඔන්න අපේ ගමන යන්න පිටත් වුණා. පැය 3:00මාරක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ ඔන්න අපි අපේ දවසේ පළවෙනි නවාතැන්පලට ආවා. තමයි 3 ක්ලිෆ් බේ හොලිඩේ පාක් එක. ඉතින් 3 ක්ලිෆ් බේ හොලිඩේ පාක් එක කියලා කියන්නේ ස්වන්සි වල තියෙන සුපිරිම හොලිඩේ පාක් එකක් තමයි මේ 3 ක්ලිෆ් බේ හොලිඩේ පාක් එක කියලා කියන්නේ. බලන්න view එක මෙන්න මෙතන තමයි අද රෑ අපි නවතින්න යන්නේ. අද රෑ අපි මෙතන කැම්පින් කරන්න තමයි යන්නේ. අඩෝ දැම් බෑ හරි ඇතකොට අරකල්ලපා හරි ඉතින් කොහොමින් හරි අපි මෙතනට එනකොට නම් අනිත් මිනිසු නිදාගන්න වෙලාවට තමයි අපි මෙතන දැන් මේ කැම්පින් කරන්න ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ දැන් වෙලාව රෑ 9ට කිට්ටුයි. ඒ වුණාට ඉතින් මේ සමයක හින්දා හොඳට ඉරේලියෙම තියෙනවා. ඉතින් අපි වැඩිය වටපිටාව බල ඉන්න නැතුව ටට්ටක් ගාලා අපේ කැම්පින් ටෙන්ට් එක ලෑස්ති කරගත්තා. මොකද රෑ 10න් විතර පස්සේ සද්ද බද්ද දාන්නත් බෑ වැඩි. ඉතින් අනිත් මිනිස්සුන්ට කරදර වෙනවනේ. ඒ නිසා ඉතින් ඉක්මනට කැම්පින් ටෙන්ට් එක ගහගෙන අපිට ඕනේ සෙටල් වෙන්න එදා දවසේ එතන කොහොම හරි. ඉතින් දරිවිඩි ගාලා ටෙන්ට් එක ගහගත්තා. ටෙන්ට් එක ගහගෙන ඉවරලා මේ ලෑස්ති වෙන්නේ රෑ කෑම හදන්න. ඉතින් අපේ චෙෆ් බාතිය තමයි අද රෑ කෑම ලෑස්ති කරන්නේ. අපි අද කොත්තුවක් ගහන්න තමයි ඉන්නේ. ඉතින් කොත්තුවේ වැඩේ ඒ පැත්තෙන් යන අතරේ අපි වයින් බෝට්ලෙත් මෙන්න මේ විදිහට ස්ටාර්ට් කළා. මොකද දැන් රෑ වෙලා තියෙන්නේ. ඉතින් මේක කොහොම හරි ඉවර කරගන්නත් එපා. මේ විදිහට වයින් බෝට්ලෙත් ස්ටාර්ට් කළා. කොත්තුවේ ඉතුරු ටික ආයි බාතිය චෙෆ් ගහන්න ගත්තා. මොකද හරියට නැත්තම් ලුණු රහ බලා ගන්න බෑ කියලා තමයි පොරණම් කිව්වේ. ඉතින් ඔන්න කොත්තුව දැන් ගහලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් කෑමක් තමයි. ඉතින් බාතිය කියන්නේ හැකියාවන් ගොඩක් තියෙන දරුවෙක් හින්දා කෑම හදන්න වගේම කෑම පිළිගන්වන්නත් දක්ෂයි. හරිම ලස්සනට තමයි කෑම එක අනිත් එක්කෙනාට පිළිගන්වන්නේ. සිත් ගන්නා සුළු. ඉතින් කෑම කාලේ වෙනකොට රෑ 12ත් වෙච්ච හින්දා එහෙමම අපි ඉදා රෑ නිදාගත්තා. ඊට පස්සේ ඉතින් උදේ පාන්දර නැගිට්ටා. උදේ පාන්දර නැගිට්ටට පස්සේ අපේ කූඩාරමට පෙනෙන view එක තමයි මේක. ඉතින් බලන්නකො කොච්චර ලස්සන තැනකද අපි මේ කැම්පින් එක ගහලා තියෙන්නේ කියලා. ඒ හින්දා තමයි මම ඔයාලට මුලින්ම කිව්වේ ස්වන්සි වල තියෙන සුපිරිම කැම්පින් කරන්න ප්ලේස් එකක් තමයි 3 ක්ලිෆ් බේ හොලිඩේ පාක් එක කියලා කියන්නේ.
මොකද පවුන් 70ට එක රැයක් ගත කරන්නට පුළුවන්. ඒ වගේම මෙතන සියලු පහසුකම් ටික තියෙනවා මේ පවුන් 70ට ගන්න. ඉතින් පවුන් 70ට අපි 6 දිනක් මෙතන එදා දවසේ කැම්පින් කරා. ඉතින් මෙතන පහසුකම් ගැන කියනවා නම් ඔයාලට සියලු පහසුකම් මෙතන සහිතයි මේ පවුන් 70ට. ඉතින් ඔයාලට ටොයිලට්, බාත්රූම්, ඊට පස්සේ චේන්ජින් රූම්, ඊට පස්සේ ඩිෂ්වොෂර්ස්, ඊට පස්සේ ඔයාගේ ඇඳුම් ටික හොදගන්න ලොන්ඩ්‍රි අයිටම්, මේ සියලු දේ එතන තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයා කැම්පින් කරන තැනට මෙයාලා වෙනම ඉලෙක්ට්‍රික් සප්ලයි එකකුත් දීලා තිබ්බේ. ඉතින් ඒ පවුන් 70ට ඒ සියලු පහසුකම් එක්ක මේ තැන නම් සුපිරිම තමයි. ඉතින් උදේ පාන්දරම වර්ෂයක් එහෙම දාගත්තු අපි අද දවසේ ප්ලෑන් එක පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් උදේ පාන්දරම අපි නූඩල්ස් එකක් කෑවා ක්ෂණිකව හදාගෙන. ඊට පස්සේ අපේ මේ ඊළඟ ට්‍රයි එක තමයි අද දවසේ යන්න ඕනේ අපි මම්බල් පිය බලන්න. ඒ බාදී ඉර බැලුවද බලන්න? දැවුවද ඉතින්? අයිබෝන් වෙල්ස්. අයිබෝන්. ඔන්න ඉතින් උදේ කෑමෙන් පස්සේ කෙලින්ම අපි මම්බල්ස් පියවලටාව. ඉතින් ස්වන්සිවල මම්බල් කියන ගමේ පිහිටලා තියෙන මේ අලංකාර ජැටිය සංචාරක ආකර්ෂණය දිනාගන්න හදපු තැනක්. ඉතින් ලොකු ඉතිහාසයක් තියෙනවා මේකටත්. ඉතින් අපි බලමු එහෙනම් ඉස්සරහට මම්බල්ස් පියවල ලස්සන කොහොමද කියලා. ඉතින් අඩි 835ක් එහෙම නැත්නම් මීටර් 255ක් දිග මේ මම්බල්ස් පිය එක හදලා තියෙන්නේ 1898 අවුරුද්දේදී. ඉතින් 1898 අවුරුද්දේදී හදපු මේ අඩි 835ක් දිග මම්බල් පිය එක විශේෂයෙන්ම පාවිච්චි වෙලා තියෙන්නේ සංචාරක ආකර්ෂණය දිනාගෙන තැනක් විදිහට. ඉතින් මේ මම්බල් පිය එකට පිටින් තියෙන මම්බල් කියන ගමේ තමයි ලෝකේ පළවෙනි අශ්ව කරත්ත ප්‍රවාහන දුම්රිය සේවය පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ එතන ස්ටේෂන් එකේ ඉඳලා ගියපු ඒ දුම්රිය තමයි ලෝකේ පළවෙනියටම අශ්ව කරත්ත ප්‍රවාහනය කරපු දුම්රිය විදිහට සැලකෙන්නේ. ඉතින් මේ මම්බල් පිය එක හදලා තියෙන්නේ W මාෂ් කියන පුද්ගලයා. ඉතින් 1898 මේ 10 වෙනිදා තමයි මේක මහජනතාවට විවෘත කරලා තියෙන්නේ. ඉතින් ඒ 1898 වගේ කාලෙක මේ මම්බල් පිය එක හදන්න පවුන් 10000ක් විතර වියදම් වුණා කියලා තමයි වාර්තාවල තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එන ඔයාලට හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්, පැනරොමික් view එකක් මුළු ස්වන්සි බේ එකේම. ඉතින් ස්වන්සි බේ එක මැද්දේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට එන ඔයාලට අර ඈතින් පේන ලයිට් හවුස් එක බලන්නත් පුළුවන්. ඉතින් මේ ලයිට් හවුස් එකට වඩදිය බාදිය තත්ත්වයන් බලලා ඇවිදින්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නය වුණේ අපි එතෙන්ට යන වෙලාව වෙනකොට වඩදිය පටන් අරගෙන තිබිච්ච හින්දා ඉතින් අපිට අවදානමක් කරගෙන ලයිට් හවුස් එකට යන්න උවමනාවක් වුණේ නෑ. ඉතින් පේනවා නේද? බලාගෙන ඉද්දි තමයි මෙතන වතුර පාර වැඩි වෙන්නේ. ඉතින් අපි එහා පැත්තට ගියා නම් එහෙම මේ විදිහේ අර ඈත පේන ලයිට් හවුස් එක තියෙන දූපතේ අපි හිර වෙලා. ඉතින් මෙතන හිටපු සුදු ඇත්තෝ දෙන්න අපිට කිව්වේ නැත්තම් එහා පැත්තට යන්න එපා මේකේ වතුර වැඩි වෙනවා කියලා. අද රැට කපල් ඉන් ඉංග්ලන්ඩ් අපේ සෙට් එකටයි ට්‍රැවල් ඩයරි අපිටයි බාතියටයි මියසිටයි ඉන්න වෙන්නේ මම්බල් පිය එකේ ලයිට් හවුස් එකේ තමයි.
මේ තියෙන්නේ මම්බල් පියගේ ගල් අතර හැදිච්චි පුංචි ස්වභාවික වෙනම පරිසර පද්ධතියක්. බලන්නකෝ ඉස්සෝ ඉන්නවා, මැරිච්ච කකුලෙක් ඉන්නවා, මාළු ඉන්නවා. මේක ඇවිල්ලා වෙනම ස්වායි වෙච්චි තැනක් විදිහට තමයි තිබ්බේ. හැබැයි පස්සේ තමයි තේරුනේ මෙතන අර වඩදිය වලට මුහුද යට වුණාට පස්සේ වතුර පිරුණාම ඉතුරු වෙච්ච කිහිප දෙනෙක් තමයි මෙතන මේ විදිහට මේ ඉන්නේ. ඉතින් ඔන්න බලන්න කොච්චර ඉක්මනට මෙතන වතුර වැඩි වෙනවද කියලා. දැන් මේ දෙපැත්තේ මුහුද තිබ්බේ, මැද තමයි අපි දැන් මේ ඇවිදගෙන ගියපු මුහුදු තීරය. බලන්න හරියම ඉක්මනට මේ දෙක මෙන්න දැන් බලා ඉද්දි යා වෙනවා. මේ වතුර යාවෙන්නේ නැහැ හදන්නේ. මේ දෙක ආවා ඒවා ඔන්න එනවා. මෙතනින් එකක් එනවා, මෙතන එකක් එනවා. අන්න යාවුණා. පේනව නේද කොච්චර ඉක්මනට යා වෙනවද කියලා. ඉතින් හදිස්සිය හරි අපි එහා පැත්තට ගියා නම්, මොකද මෙතන බෝඩ් එකක්වත් එහෙම ගහලා තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි එතෙන්ට යන්න යනකොට එතන හිටිය කපල් එකක් තමයි කිව්වේ යන්න එපා, මේකේ වතුර වැඩි වෙනවා. වැඩි වුණොත් එහෙම ඔයාලා එහා පැත්තේ හිර වෙයි කියලා. මෙතන ඉතින් සීගුල්ලගෙන් නම් අඩුවක් නෑ. බලන්නකො හැම තැනම සෑහෙන් ඉන්නවා. මොකද මෙතෙන්ට එන සංචාරකයෝ මෙතන මාළු බාන්න පාවිච්චි කරනවා. ඉතින් මෙයාලටත් ඒ වගේ පංගුවක් හම්බ වෙන හින්දා තමයි මේ විදිහට මෙතෙන්ටම වෙලා රැකගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඒකත් හරිම ලස්සන දර්ශනයක්. ඒක දිහා බලා ඉන්න එක. ඉතින් කොහොම හරි මම්බල් පියේගේ වෙරළට බහැලා ඒ ටික ඇවිදපු අපි ඊට පස්සේ ඔන්න ආයේ නැවත ආවා උඩට එන්න. ඉතින් උඩට ඇවිල්ලත් හරිම රස්නේ. එදා දවසත් මම හිතන්නේ සෙල්සියස් 35කට උඩින් තිබ්බේ. ඉතින් ඒ නිසා කඩේකට ගොඩ වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා පොඩි හීතල බීම එකක් එහෙම බීලා අපි දවල්ට කෑම කන්න කියලා ගියා ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට. කෑම තිබිච්ච කඩය ක්ලාසික් කිචන් තමයි ඒකේ නම. වේල්ස් වල තියෙන. ඉතින් හරිම ලස්සනට හරිම සාධාරණ මිල ගණන් වලට කෑම තිබ්බ එතන. ඉතින් ඒ කෑමත් කාලා රෑට කන්නත් කෑම අරගෙන අපි ආව මෙන්න අපේ 3 Cliff Bay හොලිඩේ පාක් එකේ අපේ කෑම්ප් එකට. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ ලෑස්ති වෙන්නේ එදා දවසේ හවස මොකද කරන්න කියලා ලෑස්ති වෙන්න. අපිට තියෙනවා ස්පෙෂල් දෙයක් අද හවසට කරන්න. ඒ තමයි ට්‍රැවල් ඩයිරි ජානකීගේ බර්ත්ඩේ එක තමයි අද. ඉතින් ජානුගේ බර්ත්ඩේ එක සමරන්න ජානු දන්නේ අපි මෙතන ලෑස්ති වෙනවා කියලා. ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් එක්ක ජානුගේ බර්ත්ඩේ එකත් මෙන්න මේ විදිහට අද රෑ සමරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න වොෂයක් එහෙම දාගෙන හැමෝම සෙට් වුණා බාබකියු පාටි එකට. ඉතින් කලින් දවසෙත් අපිට බාබකියු දාන්න බැරි වුණානේ කෙනාවට. මොකද රෑ වෙච්ච නිසා. ඉතින් ඒ නිසා අද වේලාසනින්ම වැඩේ පටන් ගත්තා. ඔන්න විදිහට අපේ කපල් ඉන් ඉංග්ලන්ඩ් සජිත් මහත්තයා බාබකියු එක ස්ටාර්ට් කළා. හොඳ පෝක් කෑලි ටිකක් දානවා. චිකන් සහ පෝක් තමයි අද අපි බාබකියු එකට ගෙනාවේ. ඉතින් ඒ පැත්තෙන් බාබකිව් එක සෙට් වෙනකම් මේ පැත්තේ කට්ටිය එක්ක පොඩි කයියක් ගහනවා. ඒ අස්සේ මෙන්න අපේ බාති මැච් එක බලනවා. වෙස්ට් ඉන්දීස් ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එක. ඉතින් ඔන්න ඔය අතරේ වෙලාව සෙට් වුණා ජානකීගේ බර්ත්ඩේ එක සමරන්න. ඉතින් දැන් තමයි ජානුට සර්ප්‍රයිස් එක දෙන්න යන්නේ. සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එක මෙන්න මේ විදිහට තමයි අපි එදා 3 Cliff Bay වලදී සැමරුවේ.
මේ ෆොටෝස් එහෙම ඕන නම් කියන්න ඕනේ නෑ නේ. ආ ඔක කෙක් කරලා දීලා බෑග් එක. ඉතින් ටැග් ප්‍රයිස් එක. අනේ. ඔන්න ඉතින් වැඩේ කියන්නේ ඒ බර්ත්ඩේ සර්ප්‍රයිස් පාටි එක ඉවර වෙනකොටම වහින්න ගත්තා. ඉතින් කලින් කියලා තිබ්බා ඒ වෙලාවට වහිනවා කියලාද ත්‍රික්‍රිෆ් බේවලට. ඉතින් වහින්න ගත්තු නිසා අපි අපේ පාටිය ඊට පස්සේ ටෙන්ට් එක ඇතුළට අරගෙන ගියා. ඉතින් ඊට පස්සේ එතනින් එහා අපි පාටි එක කන්ටිනියු කළේ ටෙන්ට් එක ඇතුලේ. එන්න ඉතින් අන්තිමට වෙච්ච දේ ගයිස් ජානකී බර්ත්ඩේ එක. අඩේ මේ ඒක සමරනකම් විතරයි තිබ්බේ. ජානකී කියන කවුද? දෙවියෙක්. ඉතින් කොහොම හරි ඔය විදිහට අපි අපේ ආතල් එක නම් කුඩු කරගත්තේ නෑ වැස්සා කියලා. ඉතින් වැස්සට මොකද ටෙන්ට් එක ඇතුලේ අපි අපේ ෆන් එක සුපිරියටම ගත්තා. ඉතින් බෝතලෙත් ටෙන්ට් එක ඇතුලේදී හිමින් ඉවර වුණා. අනෝරා වැහිමෙද්දේ හස්බන් බෝතලයට වගක ගද්දී මෙන්න බොලේ වයිෆ් තැන්කිය බැරෑ බඩගිනි මමන්න කේක් කැල්ලක් කමු කියලා දජිත් පිඟන්තයකට කේක් කියනවා හරිද ජිම් පප්පා කේක් කියපුවා කෑලි දෙකක් මට කුටි කෑලි දෙකක් කපලා ඒක මගේ ප්ලේට් එක දාලා අර මුළු කේක් කෑල්ල එයාගෙකට හරි ඔයාලට බර්ත්ඩේ කේක් එක හම්බුණානේ කට දැන් මේකේ බලා ගන්න. ඇයි ඒ? බලා ගන්න කියලා ඊට පස්සේ මිනිස්සු බලේ ඊට මේක බඩ තමා වීඩියෝ කරන්න බලාගන්න. අයියෝ මේක තමයි කේක් එක. be careful. චූටි චූටි කෑලි කප කන්න එපා එකපාර හතරක් එතකොට තමයි ඒක මෙයාලා අර මේ සිප් කර බොනවා වගේ තමයි. ඒක ඩයට් එක මොකද වෙන්නේ මේ ප්‍රශ්නයක්. හතෙන් පස්සේ උඹ ආහාර ගන්න නැහැ නේ. නිරාහාරව ජීවිතේ. තුන්ට එක්සෙප්ෂන්. be careful. දැන් ඔය කැලරි ටික බස්සන්නේ කොහොමද? ඒක ගැන ආයෙ හිතන්නේ සෞන්දර්ය. හිතන්න එපා. හිතන්න වෙන දෙයක් වෙන්නේ ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ත්‍රික්‍රිෆ් බේගේ දවස් දෙක ගත වුණේ. ඉතින් හෙට උදේම අපි මේ කැම්පින් එක අකුලගෙන අපේ ප්ලෑන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ සුන්දර සවුත් වේල්ස් වල තියෙනවා හරි ප්‍රසිද්ධ ට්‍රේල් එකක් ඇවිදින්න. ඉතින් දියඇලි 4ක් බලන්න පුළුවන් ඔයාට ඒ සුප්‍රසිද්ධ සංචාරය යනකොට. ඉතින් අපි ඒක බලන්න යන්න තමයි එන්නේ. එහෙමනම් ඊට පස්සේ තව දවස් දෙකක් මේ ට්‍රිප් එකේ අපිට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ දවස් දෙකත් එක්ක එමනම් ඊළඟ පාර්ට් එකෙන් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. අවසාන වශයෙන් නැවත මතක් කරනවා අපේ Travel Diary YouTube නාලිකාව subscribe කරපු නැති අපේ යාළුවෝ දැන්ම අපේ Travel Diary YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම අපේ Travel Diary Facebook page එකත් follow කරගෙන යන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ short videos ඔයාලට බලන්න පුළුවන් couple in England Facebook page එක පැත්තට ගියා නම්. ඉතින් අමතක නොකර couple in England Facebook page එකත් follow කරගෙන යන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරන ගමන් එහෙමනම් සුන්දර South Wales වල දවස් 4ක අපි ගිහපු ට්‍රිප් එකේ 3 වෙනි සහ 4 වෙනි දවස්වල වීඩියෝ ටික අරගෙන එනකම් පරිස්සමට ඉන්න ඕනි. ඔයාලා හැමෝටම ජය වේවා. අපි Travel Diary